ඔව් අපි දැන් බලමු කොහොමද Excel කියන මේ පැතුරුම්පත් මෘදුකාංගය එදිනෙදා ඉගැන්වීම් කටයුතු වලදී අපිට ළමයින්ගේ ලකුණු කිහිපයක් ලකුණු එකතු කරන්න, ඒ අයගේ ලකුණු වල මැක්සිමම් වැඩිම ලකුණ, අඩුම ලකුණ ලබා ගන්න, ඒ වගේම සාමාන්‍ය සොයන්න, විනය හොයන්න, ඒ වගේම ඒ ළමයින්ගේ යම් ඩීටේල් දෙකක් එකට එකතු කරලා ටයිප් වෙන්නේ කොහොමද? අන්න ඒ වගේ අපිට මේ Excel use කරලා කරන්න පුළුවන් සරල වැඩ කිහිපයක් පිළිබඳව අපි අද බලමු. ඔව්. දැන් අපිට පේනවා මේ Excel sheet එකේ තියෙනවා මේ name, science max අන්න ඒ විදිහට මේ තියෙන topics ටික. ළමයින්ගේ නම් මම subjects දෙකයි අරන් තියෙන ඕනම තරම් subject ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඊළඟට මම හදලා තියෙනවා ඉස්සෙල්ලා අපි මේකේ වටේම borders ටික දාගනිමු. දැන් අපිට පේනවා total එකක් ගන්න මම සරලවම කියලා දෙන්න යන්නේ. අපි use කරන function එක තමයි sum කියන එක. මේ sum කියන function එක select කරලා අපිට මේ විදිහට කෝෂ පරාසය නැත්නම් cell range එක select කරලා enter press කරන්න. එතකොට total කියන එක අපිට ලබා ගන්න පුළුවන් ඕනම තැනක. මේ විදිහට drag කරගෙන ගිහිල්ලා අපි කලින් මේ පළවෙනි cell එකේ use කරපු format එක මේ තියෙනවනේ formula එක. මේ formula එකම මේ පහළට හැම cell එකටම print කරගන්න පුළුවන්. average එකට අපි පාවිච්චි කරන්නේ average කියන මෙන්න මේ විදිහට මේ function එක select කරලා අපට පුළුවන් කෝෂ පරාසය cell range එක දීලා enter press කරන්න. average එක මෙන්න මේ වගේ හම්බ වෙනවා. අපිට පුළුවන් fill handle එක කියලා මේ කොටුවක් මේ තියෙන එකතු කිරීම ලකුණක් වගේ. මේකට අපි fill handle එක කියලා කියනවා. fill handle එකෙන් මේ විදිහට පහළට drag කරගෙන ගියාම අපිට මේ formula එක පහළට copy කරගන්න පුළුවන්. එතකොට මේ formula එක මේ විදිහට replace වෙලා එනවා. මේකට අපි කියනවා සාපේක්ෂ කෝෂ න්‍යාය කියලාත්. ඊළඟට අපි place එක කොහොමද හදාගන්නේ බලමු. ඔව් place එකට කලින් අපි max min දෙක බලලා ඉමු. ඒ කියන්නේ වැඩිම ලකුණ සහ අඩුම ලකුණ. අපි වැඩිම ලකුණ ඉස්සෙල්ලා බැලුවොත් සමාන ලකුණ දාලා වැඩිම ලකුණ maximum මේකට max කියන ෆෝමියුලා එක තමයි අපි use කරන්නේ. දැන් අපිට පුළුවන් cell range එක තෝරන්න. තෝරලා enter press කරාම maximum ලකුණ මෙතෙන්ට අපිට ලැබෙනවා. වැඩිම ලකුණ. ඊළඟට මේ max වල අඩුම ලකුණ බැලුවොත් සමාන ලකුණ ඊළඟට min minimum කියන එකේ අපිට function එක තියෙනවා min කියලා. අපි මෙන්න මේ විදිහට කලින් වගේම cell range එක දීලා enter press කරනවා. minimum අගය අපට ලැබිලා තියෙනවා. හොඳයි. ඊළඟට බලමු කොහොමද place එක හදන්නේ කියලා.
place එක මෙහෙමයි හදන්නේ සමාන ලකුණ. අපි ඒකට use කරන්නේ rank. මෙන්න මේ rank කියන එකේදී අපිට මතක තියාගන්න ඕන මෙතන තියෙනවා formula එකයි number reference order කියලා තුනක්. number කියලා කියන්නේ මේ සලකා බලන ළමයාගේ total ලකුණ. ඊළඟට කමා ලකුණක් දීලා ඊළඟ reference කියලා කියන්නේ සියලුම ළමයින්ගේ ලකුණු තියෙන cell range එක. මේ විදිහට ඔක්කොම ළමයින්ගේ cell range එක. අපි මෙතන order එකට බිඳුව දැම්මොත් descending. ඒ කියන්නේ වැඩිම ළමයා පළවෙනියා වෙනවා. ඕඩර් එකට 1 දැම්මොතින් අපිට අඩුම ළමයා පළවෙනියා වෙනවා. එහෙමනම් අපිට වෙන්න ඕන වැඩිම ළමයා පළවෙනියා වෙන්නනේ. ලකුණු වැඩිම ළමයාට පළවෙනියා ඉන්න අපි බිඳුව කියන එක යොදනවා. මේක මොනවත් නැතුව එන්ටර් කරත් වෙන්නේ බිඳුව රීප්ලේස් වෙන එක. හොඳයි. ඊළඟට අපිට වරහන මේ විදියට වහලා එන්ටර් ප්‍රෙස් කරලා මේ ෆෝමියුලා එක මේ විදියට කොපි කරන්න පුළුවන්. බලන්න කොපි කරාම මොකද උනේ කියලා. මේ කොපි කරාට පස්සේ මෙතෙන්ට ගියාම යාට පේනවා අපිට ඕන හැමෝගෙම ලකුණුනේ. නමුත් මේ හිස් කොටුවකුත් මෙතෙන් සිලෙක්ට් වෙලා නේද? ඔව්. අන්න මේ අපි මේ කෝෂ භාවිතා කිරීමේදී හොඳට මතක තියාගන්න ඕන cell ranges යොදලා මේ විදිහට අපි ෆන්ක්ෂන් එකක් ලිව්වාම මේ ෆන්ක්ෂන් එක fill handle එක use කරලා අපි අනිත් සෙල් වලට පිටපත් කරද්දී සාපේක්ෂ කෝෂ න්‍යාය ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මේ සිලෙක්ට් කරපු එකේ සාපේක්ෂව යටින් සිලෙක්ට් කරගෙන යන්නේ. අපිට එහෙම නොවේ. නවත්තන්න ඕන. ඒ කියන්නේ මේ සෙල් රේන්ජ් එකෙන් එළියට යන්න හොඳ නැහැ. අපිට ඕන මේ ළමයි 4 දෙනාගෙම මුල් ලකුණු තියෙන ටික සම්පූර්ණයෙන්ම වෙනස් නොවි තියෙන්න. එහෙනම් අපි මෙතෙන්දී ඩොලර් මාක් යෙදීම අපිට පේනවා මේ 1 2 3 4 5 කියන ඉලක්කම් පේලියක් පේනවනේ මෙතන නේද? ඒ අතරට යන්න එපා කියලා අපි මෙන්න මේ ඉලක්කම් ඉස්සරහින් ඒ කියන්නේ මෙතන නෙමෙයි මේ සෙල් රේන්ජ් එක දුන්නානේ හැමෝගෙම ලකුණු මේ රතු පාටින් තේරලා තියෙන්නේ රතු පාටට. ආන්න ඒ කොටසේ තියෙන ඉලක්කම ඉස්සරහින් ඩොලර් ලකුණ යොදනවා. මෙන්න මේ විදිහට. දැන් අපි මේ ෆෝමියුලා එක මේ විදිහට ඩ්‍රැග් කරගෙන පල්ලෙහාට යමු. මොකද උනේ? ඔව්. දැන් අපිට මේව සිලෙක්ට් කරලා බැලුවාම පේනවා අර රතු පාටින් අපි සිලෙක්ට් කරපු ළමයි හැමෝගෙම ටෝටල් තියෙන සෙල් රේන්ජ් එක වෙනස් වෙන්නේ නැතුව ඒ විදිහටම තියෙනවා. ඉතින් අන්න ඒ වගේ පොඩි පොඩි කරුණු ගැන හොඳ අවධානයෙන් අපට පුළුවන් ළමයින්ට මේකේ ප්ලේස් එක හදන්න මේ Excel sheet එකක් use කරන්න. ඒ වගේම තමයි මම ඔයගලන්ට කියලා දෙන්නම් දැන් ළමයාගේ වෙනියයි නමයි දෙක එකට අපට අවශ්‍ය නම් පාවිච්චි කරන්න පුළුවන් concatenate කියලා tool එකක් function එකක් තියෙනවා. concatenate. මෙතෙන්ට ගිහිල්ලා අපිට පුළුවන් මේකයි කමාවක් තියලා වෙනියයි. එතකොට එනවා අමාලි 1 කියලා එනවා නේද? ඔව් ඒ වගේ තමයි. දැන් හැම ළමයාගේම නමත් එක්ක වෙනිය අපිට පේනවා. අපිට මේ නම් දෙක අතර පොඩි ඉඩක් තියාගන්න ඕන නම් අපිට පුළුවන් මෙතෙන්ට ගිහිල්ලා මේ විදිහට ලියන්න. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති ලස්සනට ළමයාගේ නමයි වෙනියයි ওই විදිහට පෙන්වුම් කරනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ Excel sheet එක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී සරලව භාවිතා කරන්න පුළුවන් මේ යම් tools පිළිබඳ යම් දැනුමක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් මේකේ තව වැදගත් දේවල් රාශියක් තියෙනවා.
අපි දන්නවා අපෙන් ඉල්ලනවා ගොඩක් වෙලාවට ප්‍රස්ථාරමය වශයෙන් අපේ ළමයින්ගේ ලකුණු වල තත්ත්වය. ඉතින් එතෙන්දී අපිට මේ Excel sheet එකක් use කරලා මේ විදිහට chart එකක් insert කරලා පෙන්වන්න පුළුවන්. මෙතන අපිට chart area එක මෙතනින් මේ විදිහට මෙන්න මේ වගේ අපිට මේ chart නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ කොටස වැදගත් වෙන්න ඇති කියලා.